සුබම සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළු යෙහෙලියන්ට. කොහොමද ඉතින් ඔයාලා හොඳින්ද? අද ජූලි 29 වෙනිදා. අද ඇසළ පෝය නේද? ඉතින් ඔයාලා පන්සල් එහෙමද යනවද? උදේම කට්ටිය ගියාද? මාමාත් හවස් වෙලා අද පන්සල් ගියා. ඉතින් මං ගිය තැන්වල වීඩියෝ ටිකක් ගත්තා. ඔයාලත් එක්ක බෙදා ගන්න. බලන්නකෝ ඉතින් මම ගිය තැන් ලස්සනයිද කියලා. අපි ඉතින් පන්සලට යන්න කලින් ඇසළ කලාපය කියලා ගමක වැඩසටහනක් තිබුණා. ඉතින් අපි ඇසළ කලාපය බලන්න ගියා. ඒ හැම ගෙදරකම කූඩුවක් හරි මොකක් හරි මාතෘකාවක් යටතේ නිර්මාණයක් කරලා තියෙනවා. ඒ පන්සලේ ඉතින් හාමුදුරුවෝ තමයි මේ යෝජනාව ගෙනත් තියෙන දායක සභාවට. ඉතින් අපේ මහත්තයාගේ යාළුවෙක් තමයි මහත්තයාට මේ ඇසළ කලාපය ගැන කියලා තිබුණේ. ඉතින් අපිට පෝය කියලා ඉතින් නිවාඩු නැහැනේ. කොහොමත් උදේ නම් පන්සල් යන්න හම්බුනේ නැහැ. හවස උදේ ඉඳන් හවස වෙනකන් ගෙදර වැඩ ටික කරලා හවස් වෙලා තමයි පන්සල් යන්න කියලා අපි ලැහැත්ති වුණා. ඉතින් මේක පන්සලක නම් නෙමේ ඇසළ කලාපය හදලා තියෙන්නේ. ගමක ගෙවල් වල තමයි මේ නිර්මාණ හදලා තියෙන්නේ. අපි පාරේ යනවා දෙපැත්තේ ඉතින් බල බල යන්නයි තියෙන්නේ. ලස්සන කූඩු තිබුණා. විවිධ නිර්මාණ හදලා තිබුණා. පොඩි අයට නම් ඉතින් ඇත්තටම ඉතින් හරි වටිනවා මේක. ඉතින් අපේ දුව නම් ආසාවෙන් බල ගියා. මමත් ඉතින් මේ කැමැත්තෙන් ආසාවෙන් ගියා. ඒ වුණාට අර පාර ට්‍රැෆික් එක ඇති වුණාට පස්සේ මේ පොඩ්ඩක් මට එච්චර කැමැත්තක් තිබුණේ ඉස්සරහට යන්න. දන්සලුත් තිබුණා. අපේ ගමේ නම් බත් දන්සල් දෙකක්ම තිබුණා. එතකොට මේ ඇසළ කලාපේ එතනක් තිබුණා දන්සල් දෙකක් බෙලිමල් තිබුණා. ආයෙත් කඩල දන්සලකුත් තිබුණා. අපි ඒවා වැන්දා. කඩල දන්සල තමයි වැන්දී. අපි ඉතින් බයිසිකල් වල තමයි ගියේ. මොකද බයිසිකලයට ඇරෙන්න ඒ පාරවල් වල යන්න බෑ. මොකද ලොකු වාහනයක් ගියොත් ට්‍රැෆික් එක වැඩි වෙනවා. එහෙම ගිහිල්ලා වාහනයි බයිසිකලුයි එතන ලොකු ප්‍රශ්න තමයි ඉතින්. අම්මෝ ඉස්සරහට යන්න ට්‍රැෆික් එක මාර විදිහට තිබුණේ. මම මහත්තයාට කිව්වා අපි හරවගෙන අහපව් යන්නත් කියලා. ඉතින් මේ දුවට ආසයිනේ බලන්න. ඒ හින්දා ටිකක් දුර ගියා. බලන්න ඔයාලුවනේ උඩ බෝන් එකක් යනවා නේද? ඒකේ ලයිට් නම් නැහැලු. ලයිට් පත්තු වෙන්නේ නැහැලු. අද පළවෙනි දවසනේ. ඉතින් සමහරට දෙවෙනි දවස් තුන්වෙනි දවස් වෙනකොට මේක හොඳටම හදාගනි මේගොල්ලෝ. උඩ බෝන් එකක් තමයි ඔයාලා දැක්කේ. සමහර ගෙවල් වල නම් නිර්මාණ කරලා තිබුණේ මේ ඉන්නේ ලස්සන ඇතෙක් දලදා කරඬුව රැගෙන. මේ බලන්නකො ලස්සන ඇඳුමක් ඇඳන් ඉන්නේ කවුද කියලා. අපි එතන ටිකක් වෙලා හිටියා. සමහර ගෙවල් වල නම් විසක් කූඩු හදලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ සෙනගෙනවද කියලා බලාගෙන ඉන්නවා එළියට වෙලා. ඇත්තටම ඉතින් ඒ කට්ටියට හරි සතුටු වෙද සෙනග මෙච්චර ඇවිල්ලා මම බලනවා කිව්වහම යාලට ඒක ගොඩක් ඉතින් වටිනවා. යාලගේ මහන්සියට කැපකිරීම ප්‍රතිඵලයක් විදිහට තමයි සෙනග දකින්නකොට සතුටු වෙනවා ඇත්තේ. ඔන්න ඉතින් අපි මගින් හැරිලා ආවා. මොකද මේක මේ නිමාවක් දකින්න විදියක් නෑ. යන්න ට්‍රැෆික් එකත් වැඩි. මං කෝ මහත්තයාට දැන් දුවගෙන් අහමු එයාට බැලුව ඇද්ද කියලා. ඊට පස්සේ එයා කෝ අම්මේ අන් එහෙනම්
හරවගෙන අපි පන්සල් යන් කියලා. ඊට පස්සේ එයත් එක්ක ඉතින් ওই පන්සල් එන ගමන් පන්සලෙත් අද සෙනග වැඩිය නෑ වෙනදට නම් වන්දනාවල යන අය එනවා. වෙනදට හරියට මේ බස් නවත්තලා තියෙනවා. ඔය ගොඩක් දුර යන බස් නවත්තලා අපේ විහාරෙත් වැඳලා තමයි යන්නේ. අද ගොඩක් මේ පැත්තිවල මේ සෙනග නැත්තේ ඔය අනුරාධපුර පැත්තට යනවා ඇති. ඒ පැත්තේ තමයි මේ මාසවල ගොඩක් වන්දනාව යන්නේ ගොඩක් අය. ඉතින් මේ අද කොහොමත් මේ පොයට සෙනග අඩුයි අපේ පන්සලේ. ඉතින් පන්සලේ අපි වඳින බුදුන් වඳින ඒවා නම් වීඩියෝ කරගත්තේ නෑ. මොකද මේ සෙනග අමුතු විදියට බලනවා. දවාලක සෙනග අඩු වෙලාවක බලලා නිවා අඩුපාඩු මම අපේ පන්සලේ ලස්සන ඔයාලට ලස්සන වීඩියෝ එකකින් අරන් එන්නම්. ඉතින් යාළුවනේ අපි මේ යනකොට පාර දෙපැත්තේ අපේ බයිසිකලෙන් වම් පැත්තෙන් ඉස්සර කරනවා දකුණු පැත්තෙන් ඉස්සර කරනවා. මාර්ග නීති නම් මේ වගේ දවස් වලට කවුරුවත් පිළිපදින්නේ හරිම බයයි. මොකද මේ තරුණ අයට හරි විනෝද ජනක අවස්ථාවක් තමයි මේ වගේ පොයවල්. ඔය වෙසක් පොසොන් නැසල පොයවල් තුන ගත්තාම එයාලා හිතන්නේ මේ පොයේ එන්නේ යාලට විනෝද වෙන්න කියලා. ඉතින් බයිසිකල් වලින් වේගෙන් යනවා. ඔන්න යාළුවනේ අපේ පන්සලේ බණ මඩුව ළඟදිම හම්බුනේ අපිට මෙන්න මේ ධාතු තැන්පත් කරපු ආකෘතියක්. ඉතින් ඒකත් ගොඩක් ලස්සනයි. පිදුරු පොල් කටු වගේ දේවල් වලින් තමයි නිර්මාණය හදලා තියෙන්නේ. ඒක ළඟත් අපි ගොඩක් වෙලා හිටියා. හරිම ලස්සනයි. ගොඩාක් මහන්සි වෙලා හදලා තියෙනවා. මේක පන්සලේ දායකයෝ සහභාගී වෙලා හදලා තියෙන්නේ. ඉතින් පන්සලේ ගල උඩට නගින්න තමයි අපි දැන් මේ යන්නේ. ගල උඩ තව ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. ඉතින් පන්සල් යන අයට කැමති නම් අරන් යන්න වැලි කොට්ට පුරවලා තියෙනවා. ඉතින් අපිත් අපේ ගෙදර අය ගත්තා අරගෙන යන්න. අපිත් ඉතින් ඒ පින් කටයුත්තට සහභාගී වුණා කියලා හිතාගෙන අපි හිට වැලි කොට්ට ටික අරගෙන ගියා. ඇත්තටම ඉතින් මමත් ගත්ත අතට මම වීඩියෝ කරන හින්දා මගේ වැලි කොට්ටේ මම පුතාට දුන්නා. පුතා එයාගේ එකයි මගේ එකයි දෙකම අරගෙන ගියා. මම පුතාට කිව්වා පුතේ ඔයාට පින් වැඩි මගේ එකත් අරන් යන හින්දා කියලා. ඔය යන දෙපස උඩ අපිට අච්චාරු දන්සලක් හම්බුණා මෙන්න මෙතනදී. මේ ගල උඩට ගියාම පේන විදිහ මේක රෑ වෙලා හින්දා එච්චරටම පේන්නේ නෑ. දවාලක මම වීඩියෝ එකක් අරන් එන්නම් දවසක. බලන්නකො මේ ගල උඩ තමයි මේ විදිහ. ඉතින් මට හිතුණා මේ පන්සලට ආවට පස්සේ ඇත්තටම මේ දවාලක තමයි එන්න ඕනේ. දවාලට આવොත් ගොඩාක් ලස්සන ඇති කියලා හිතුණා. මොකද මේ අපේ පන්සලම නෙමෙයි අපේ ගමට අයිති පන්සල නෙමෙයි. අපි දැන් ඉතින් මේ කන්දෙන් පල්ලෙහාට බහින ගමන් අපි දැක්කා සිරිසංග බෝ රජුගේ ආකෘතියක් හදලා තිනවා. අපි එතන පොඩ්ඩක් නැවතිලා ටිකක් බැලුවා. දුවට ඕන වෙන හින්දා. ඉතින් අපි නගිනකොට නම් අමාරුයි. ඒ පල්ලම බහිද්දි නම් එච්චර මේ අමාරුවක් නෑ. ඇත්තටම අපි මහත හින්දාද කොහෙද ටිකක් කන්ද නගිනකොට නම් අමාරුයි. ඉතින් යාළුවනේ මේ පන්සල ඇත්තටම දවාලක එන්න ඕනේ බලන්න ලස්සන. ඒ ආපු වෙලාවක මම වලට ලස්සන
වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලටත් මේ ලස්සන පෙන්වන්න. ඉතින් අදට මම ඔයාලගේ ගෙදරින් සමුගන්නම්. ඔයාලට මාව හිතට ඇල්ලුවා නම් මාව subscribe කරන්න, like කරන්න, මගේ හොඳ නරක කමෙන්ට් කරන්න.